හරලමයි. එතකොට අපි කතා කරනවා දැන් පිරිවැය ගිණුම්කරණය. දැන් මම හිතනවා කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය සම්බන්ධයෙන් ඔයාලට අවබෝධයක් ආවා. මේක පැහැදිලි තැනක් තියෙනවා ඔයාලට යන්න පුළුවන් පළවෙනි පාඩම. ඒක ගිහිල්ලා බලන්න. සහ ළමයි අපි දැන් කතා කරනවා මේ මොකද්ද මේ කළමනාකරණ ගිණුම්කරණයේ තියෙන අපි කතා කරන්න ඕන දේවල් දැනගන්න ඕන. අපි එකක් කතා කරනවා ළමයි. දැන් බලන්න ඔයාලගේ ටියුට් එක බලන්නකෝ. ඒකේ තියෙනවා පිරිවැය ගිණුම්කරණය කියලා එකක්. පිරිවැය ගිණුම්කරණය. පිරිවැය ගිණුම්කරණය. මොකද්ද? cost accounting. මේ පිරිවැය ගිණුම්කරණය කියන්නේ ළමයි හොඳට මතක තියාගන්න කළමනාකරණ ගිණුම්කරණයේ තියෙන පිරිවැය ගිණුම්කරණය කියන්නේ මතක තියාගන්න කළමනාකරණ ගිණුම්කරණයේ තියෙන එක සබ්සෙට් එකක්. ඒ කියන්නේ එක බ්‍රාන්ච් එකක්. එක පාර්ට් එකක්. එක කොටසක්. පිරිවැය ගිණුම්කරණය. හරිද? එතකොට මේ පිරිවැය ගිණුම්කරණයේ යටතේදී අපි මොකද්ද කතා කරන්නේ මේ? බලන්න. පිරිවැය ගිණුම්කරණය. මොකද්ද? කළමනාකරණයේ ගිණුම්කරණයේ කොටසක් වන පිරිවැය ගිණුම්කරණය මගින් යම් නිෂ්පාදිතයකට අදාළ පිරිවැය තොරතුරු ගණනය කිරීම සිදු වෙනවා. මොනවාද කරන්නේ? ඒ කියන්නේ එක ප්‍රොඩක්ට් එකක හරිද? ප්‍රොඩක්ට් එකක මේ ෂර්ට් එකක් නම් මේ ෂර්ට් එකට අදාළ මොකක් හරි මේ ඇඳුමට අදාළ කොස්ට් එක ගණනය කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. පැහැදිලිද? තේරෙනවද? තේරෙනවද? පිරිවැය තොරතුරු ගණනය කිරීම සිද්ධ කරනවා. එහෙනම් ලියා ගන්න ළමයි. පිරිවැය ගිණුම්කරණය කියන එක, පිරිවැය කොස්ට් accounting කියන එක. කළමනාකරණ ගිණුම්කරණයේ කොටසක් වන කළමනාකරණ ගිණුම්කරණයේ කොටසක් වන කළමනාකරණ ගිණුම්කරණයේ කොටසක් වන පිරිවැය ගිණුම්කරණය මගින් යම් නිෂ්පාදිතයකට අදාළ යම් නිෂ්පාදිතයකට අදාළ යම් නිෂ්පාදිතයකට අදාළ පිරිවැය තොරතුරු ගණනය කිරීම සිදුවේ. පිරිවැය තොරතුරු ගණනය කිරීම සිදුවේ. මේක යටතේ අපි කතා කරනවා මොකද්ද මේ කොස්ට් එක කියන්නේ? කොස්ට් එක සරලව මොකද්ද මේ පිරිවැය කියන්නේ ළමයි? පිරිවැය. මොකද්ද මේ පිරිවැය කියන්නේ? කොස්ට් එක කියන්නේ මතක තියාගන්න කිසියම් නිෂ්පාදිතයක් ඔයා හදන මෙන්න මේ ඇඳුම හදන්න ඔයාට ගියපු මොනාගේද? මූල්‍යමය වටිනාකම. මූල්‍යමය වටිනාකම. මූල්‍යමය වටිනාකම. මේක ඇඳුම හදන්න ඔයාට ගියපු මූල්‍යමය වටිනාකම. අපි කියනවා මොකක් කියලාද? පිරිවැය කියලා. ඒ කියන්නේ මේ නිෂ්පාදිතය තුළ අන්තර්ගත මූල්‍යමය වටිනාකම. මේක ගත්තම කියනවා මේක රුපියල් 7000ක් අනේ. මේක 7000යි. මේක කීයද? රුපියල් 7000ක්. අන්න මූල්‍යමය වටිනාකම. හරිද? ඒ කියන්නේ මේ ඇඳුම හදන්න ඔයාලට කොස්ට් එක කොච්චරක් ගිහින් තියනවද? 7000ක් ගියා. 7000ක් ගියා. ඒ කොස්ට් එක තමයි උතනින් කියන්නේ. තේරෙනවනේ? එතකොට දැන් මෙහෙම කතාවක් ගමුකෝ. මෙතන දැන් මේ වගේ වෙලාවක මේ වගේ process එකේදී මේක හදනවානේ. හරිද? මේ 7000 කියලා ගන්නවානේ cost එකක්. අපි හිතමු ඔයා හිතන්න මේක garment service එකක් කියලා. garment service එකක්. හරිද? ඇගලුම් කර්මාන්තයක්. ඇගලුම් කර්මාන්තයක්. මේකෙන් කරන්නේ මේ final output එකනේ. එතකොට මේකේ කොටස් කිහිපයක් තියෙනවානේ. හරි? අපි දන්නවා මොකද්ද? කැපුම් අංශය. පේනවද? ඒ කැපුම් ටික මොකද කරන්නේ? එකලස් කරනවා. එකලස් කිරීමේ අංශය. කැපුම් අංශය එකලස් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ?
කැපුම් අංශය කරනවා කපලා මේ රෙදි කෑලි ටික මොකද කරන්නේ? කැපුම් අංශය. ඊට පස්සේ මේ ටික මොකද කරන්නේ? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් මේ ඇඳුමට අවශ්‍ය ඉස්සරහා කෑල්ල. හරිද? මේ ඇඳුමට අවශ්‍ය චිත්‍රණම් බෑ වැඩිය. හරිද? මේ ඇඳුමට අවශ්‍ය ඉස්සරහා කෑල්ල. ඊට පස්සේ ආපහු මේ ෆ්‍රන්ට් එක. මේ ෆ්‍රන්ට් එක. ආපහු මේ ඇඳුමේට අවශ්‍ය බෑක් එක. හරිද? ඊට පස්සේ මේ පැත්තේ බෙල්ල කෑල්ල. ඔය වගේ මේ කෑලි වලට තියෙන්නේ. එතකොට මේ ටික මොකද කරන්නේ? මේ ටික මොකද කරන්නේ? මෙන්න මෙතනදී මොකද කරන්නේ? මේ ටික එකතු කරනවා ළමයි. මේ ටික මොකද කරන්නේ මෙතනදී? එකතු කරනවා. එකලස් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක එකලස් කරලා ෆයිනල් ප්‍රොඩක්ට් එකක් බවට පත් කරනවා. හරිද? අපි කියනවා පැක් කරනවා. හරි? නිමාව සකස් කරනවා. නිමවුම් අංශය. හරි? පැකින් කරනවා. පැකින් සෙක්ෂන් එක. හරි? සෝරි මෙතන දාමු අපි පැකින් සෙක්ෂන් එක. පැක් පැකින් අංශය. පැකින්. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනින් නිමවුම හදනවා. නිමවුම් අංශය. නිමවුම. එතකොට කැපුම් අංශයෙන් මේක කපලා එන්න අපි හිතමු 1000ක් විතර කොස්ට් එකක් යනවා කියලා. ඊට පස්සේ එකලස් කිරීමෙන් එන්න අපිට හිතමු අපි නිකන් 3000ක විතර කොස්ට් එකක් යනවා කියලා. ඊට පස්සේ මේක පැක් කරලා ඔක්කොම කරන්න තව 2000ක් යනවා කියමු. තව මොන හරි charges ටිකක් මේ ඇඳුමේ බොත්තම් අනම්මනම් ටිකක් ඔන්න ඔහම දාලා මේක නිමාව හදලා ඔක්කොම කරන්න මේකේ මේ ලේබල් ගහලා අනම්මනම් වලට තව 1000ක් විතර යනවා කියමු. රුපියල් 1000. දැන් බලන්න මේ නිෂ්පාදිතය සඳහා ගියපු මූල්‍යමය අගය. නැතහොත් නිෂ්පාදිතයට දෙපාර්තමේන්තුවකට ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාවලියකට දරන ලද සත්‍ය හෝ නාමික වේදම් පිර ටියුට් එක බලන්න එකින් එක බලන්න නිෂ්පාදිතයක් තුල ඒ කියන්නේ මේ ඇඳුම තුල අන්තර්ගත සම්පත්වල මූල්‍යමය වටිනාකම මේක හදන්න ගියපු ගාන අපි කිව්වා 7000ක් කියා හදන්න. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් මේ කිසියම් නිෂ්පාදිතයකට එතකොට මේ අපි කියන කැපුම් අංශය මේ ඩිපාර්ට්මන්ට් එක එකලස් කිරීමේ අංශය මේ වගේ අංශයෙන් ඒ අදාළ ක්‍රියාකාරකම් කළයින් පස්සේ මේ කැපුම් අංශයේ කැපුම් ක්‍රියාකාරකම් කළාම යාලා 1000ක් charge කරනවා. එකලස් අංශයේ එකලස් කරාම 3000ක්. එතකොට පැකින් කරන සෙට් එක 2000ක්. එතකොට නිමාව සකස් කරන කට්ටිය 1000ක්. සරලව මේක නිකන් එක්සැම්පල් එකක් විදිහට ඔලුව. එතකොට මේ එක ඇඳුමකට මේ ටික ගන්නවා නම් මේ වැයේ තියෙන එකතුව ගත්තොත් නාමිකගේ සත්‍යයගේ මේ ක්‍රියාකාරකම් වලට අදාළ අගය 1000යි 3000යි 2000යි 10යි කීයද 3000 4000 5000 7000 දැක්කද මේ අංශ වලට ගියපු පිරිවැය ගත්තත් ඒක කොස්ට් එක සරලවම අපිට කොස්ට් එක ගන්න පුළුවන් කොහොමද කොස්ට් එක ඔයා දන්නවා කොස්ට් එක ගන්න කොහොමද ප්‍රයිස් එක වැඩි කරනවා නැත්නම් අපි කියනවා මොකද්ද ඔව් මිල වැඩි කිරීම ප්‍රමාණය ඕකනේ නේ මිල වැඩි කිරීම ප්‍රමාණය සම්පූර්ණ ටෝටල් කොස්ට් එක ගන්න පුළුවන් මේකට කොච්චරක් ගියාද 7000ක් ගියා ඒ වගේ ඇඳුම් කීයක්ද 100ක් එහෙනම් කීයද ලක්ෂ 7ක් මේක තමයි ටෝටල් කොස්ට් එක එහෙනම් ඔන්න ආයි බලා ගන්න මොකක්ද අපි කොස්ට් එක කියන්නේ ළමයි කොස්ට් එක කියන්නේ කිසියම් නිෂ්පාදිතයකට ගියපු මූල්‍යමය අගය මේ නිෂ්පාදිතයට ගියපු. ඒතර අපිට ඩිරෙක්ට් කියන්න පුළුවන් මේ ඇඳුමට 7000ක් ගියා කියලා කොස්ට් එක හදන්න. එහෙම නැත්නම් මේ නිෂ්පාදිතයට අදාළව ඒකේ ක්‍රියාකාරකම් තිබ්බනේ. ඒකේ දෙපාර්තමේන්තු තිබ්බනේ. ඒකේ විවිධ අංශ තිබ්බනේ. ඒ අංශවලට ඒ ක්‍රියාකාරකම් වලට ඒ දෙපාර්තමේන්තු වලට මේ ගියපු සත්‍ය වටිනාකම, නාමික වටිනාකම, මේ අගය මූල්‍ය වටිනාකම මේ අගයන් ටික එකතු කළාම අපිට ගන්න පුළුවන් මේ සම්පූර්ණ ඇඳුමට ගියපු ගාන කොස්ට් එක. ඕක තමයි කොස්ට් එක කියන්නේ. පැහැදිලිද? සරලව හිතන්න. සරලව. දැන් ඔයාලට පේනවා ඒකේ නිෂ්පාදන ඒකකයක පිරිවැය උදාහරණ වලට තියෙනවා සැකසුම් අංශයේ පිරිවැය තියෙනවා. තේරෙනවද? පිරිවැය කියන එක එහෙම කියන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ කළමනාකරන ගිණුම්කරණයේ වැදගත්කමක් තියෙනවා. කළමනාකරන ගිණුම්කරණයේ වැදගත්කම ටියුට් එක බලන්න වැදගත්කම එකක් තමයි මොකද්ද? පිරිවැය ගණනය කිරීම. දෙක පිරිවැය
පාලනය පිරිවැය කැල්කියුලේට් කරන එක. හරි ගණනය කරන එක. අනිත් එක පිරිවැය කන්ට්‍රෝල් කරන එක. ඕක තමයි මේකේ තියෙන කළමනාකරන ගිණුම්කරණයේ තියෙන වැදගත්කම. අපි පාලනය කියන එක කතා කරා දැන්. පිරිවැය පාලනය කියන්නේ මේ ඇඳුමට 7000ක්නේ යන්නේ. එක්ස්පෙක්ට් කරනවා මේක නිෂ්පාදනය කරන්න කොස්ට් එක 7000ක් යනවා කියලා. දැන් මතක ඇති අර මම කලින් එක්සැම්පල් එකකුත් අරන් කිව්වා. හරිද? එක්ස්පෙක්ට් කරන්නේ මේ ඇඳුමේ කොස්ට් එක 7000යි කියලා. පැහැදිලිද ළමයි? හැබැයි ඇක්චුවල් රිසල්ට් එක කීයක්ද? ඇක්චුවල් කොස්ට් එක වෙනවා 10000. 10000. යකෝ අපේක්ෂා කළේ 7000යි. හැබැයි ගියා කීයක්ද? 10000යි. එහෙනම් ඔයාට පේනවා මෙතන මොකද්ද උනේ? මෙතන මොකද්ද උනේ ළමයි? මෙතන විචලතාවයක් තියෙනවා 3000ක. 3000ක් වැඩිපුර ගියා. ඒකට හේතුව සොයලා පිළියම් යොදන්න ඕනේ. ඉතින් කළමනාකරණයේ තියෙන වැදගත්කම තමයි මේ පිරිවැය පාලනය කරන්න. එහෙම පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලනවා මොකද්ද ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ මොකද උනේ? මැටීරියල් රික්වයර්මන්ට්ස් වල මොකද ප්‍රශ්නයක්ද? එතකොට මේකට අදාළ ක්වොලිටි මැටීරියල්ස් ගත්තද? ලේබර් කොස්ට් එක මොකද උනේ? ලේබර් කොස්ට් එක වැඩියෙන් ගියාද? ඇයි ලේබර් කොස්ට් එක වැඩියෙන් ගියේ? මැටීරියල් කොස්ට් එක වැඩි වුණාද? ඇයි මැටීරියල් කොස්ට් එක වැඩියෙන් ගියේ? එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් එකක් තියෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් එක වැඩියෙන් ගියාද? ඇයි එහෙම වැඩියෙන් ගියේ? එතකොට රීසන්ස් බලනවා. ඒවා බලලා ඒ ටික අඩු කරගන්න try කරන්න ඕනේ. ඒ වගේ දැන් මොන හරි ওই තෙල් නැති කාලෙක වගේ නම් දැන් මේක සාමාන්‍යයෙන් අයන් කරන්න වගේ ඒගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක හදනකොට මේ ඇඳුම් ටික අයන් කරන්නේ ගාමන්ට්ස් වල කෙලින්ම යාලා යූස් කරනවා මේ ඩීසල් වගේ. ඒතකොට මේ ඩීසල් හරහා තමයි යාලා අයන් කරන්නේ. අයන් වල හීට් එක දෙන්නේ. එතකොට අපි හිතුවොත් එහෙම මේක කොස්ට් එක වැඩි වුණා කියලා ඉන්ධනවල කොස්ට් එක වැඩි වුණ හින්දා ඒක අනිවාර්යෙන් මේ ප්‍රොඩක්ට් එකට එකතු වෙනවා. ඒ නිසා වෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒකට හේතු සොයලා පිළියම් මොකක්ද ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? එතකොට අපි මැටීරියල් සම්බන්ධයෙන් නම් එතකොට අපි හිතන්න අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් කොහොමද කොස්ට් එක පාලනය කරන්නේ? වැඩි වෙලා නම් ඇයි එහෙම වැඩි වුනේ? මොකද්ද? එකපාරේ ගොල්ලෝ ගෙනල්ලාද නැත්නම් ටික ටික ගෙනල්ලාද? මේවා අපි කතා කරනවා ඉස්සරහට හොඳ. මේවා අපි කතා කරනවා. ද්‍රව්‍ය පිරිවැය පාලනය, ශ්‍රම පිරිවැය පාලනය, පොදුකාර්ය පිරිවැය අපි මේවා කතා කරනවා. ඒතර මේවා කොහොමද මේවෙන් වැඩි වෙලාද අඩු වෙලාද මේක පාලනයකින් කරගෙන යන්නේ කොහොමද කියන එක බලන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මේ 7000 10000ට වැඩි වුණා. ඇයි ඒ වැඩි වුනේ? 3000ක් වැඩිලා තියෙන එකට හේතුව මේවැය ඒ අදාළ ශ්‍රම පිරිවැය ඊට පස්සේ ද්‍රව්‍ය පිරිවැය පොදුකාර්ය පිරිවැය වැඩිවීමක් වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් ඒවේ මොකද එහෙම වෙලා තියෙන්නේ කියලා හේතු සොයලා පිළියම් යොදන්න පුළුවන්. ඒක තමයි පාලනය කියන්නේ. ඒ පාලනය කරන්න මේ කළමනාකරණයේ ගිණුම්කරණයේ තියෙන වැදගත්කමක් තමයි මෙන්න මේ පිරිවැය පාලනය කරන්න පුළුවන් වීම කියන එක. පැහැදිලිද? එහෙනම් පිරිවැය ගණනය කිරීම, පිරිවැය පාලනය කිරීම. මතක තියාගන්න ওই දෙක හොඳට ඔළුවේ. හරි ඊට පස්සේ අපි අර කතා කරපු ටික තියෙනවා මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර ඇති සමානකම් ඊට පස්සේ අසමානකම්. හරි ඊට පස්සේ ළමයි ඔයාලට පේනවා ඇති පොඩි ඇක්ටිවිටි එකක් තියෙනවා බලන්න. පහත දැක්කෙන එක් එක් අවස්ථාවන්ට වඩාත් අදාළ වන්නේ මූල්‍ය ගිණුම්කරණයේද කළමනාකරණ ගිණුම්කරණයේද? ටක් ගාලා බලන්න. වීඩියෝ එක මේක ස්ටොප් වීඩියෝ එක බලනවා නම් වීඩියෝ එක ස්ටොප් කරා ශනික පටස් ලියා ගන්න. මොනවද? හරි මම දැන් උත්තරේ කියනවා. දැන් ස්ටොප් කරලා දැන් ඔයාලා ලියලා ඉවරයි. දැන් බලන්න මොකද්ද? ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු සැපයීම සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු සපයන්නේ මොනවද? ආදායම් බදු දෙපාර්තමේන්තුවට බදු ගෙවද්දි බදු ගෙවන්නේ ඔයා මොකක් බේස් කරන්ද? ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් මූල්‍ය ප්‍රකාශන කියන්නේ කළමනාකරණ ගිණුම්කරණයද මූල්‍ය ගිණුම්කරණයද? මූල්‍ය ගිණුම්කරණය මූල්‍ය ප්‍රකාශන ටික තේරෙනනේ රජයට බදු ගෙවීම සම්බන්ධයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු සැපයීම මූල්‍ය ගිණුම්කරණය. කර්මාන්ත ශාලාවේ ශ්‍රම ඵලදායීතාවය දැක්වෙන වාර්තාවක් පිළියෙල කිරීම සඳහා අම්මට සිදු මොකද්ද? කර්මාන්ත ශාලාවේ ශ්‍රම ඵලදායීතාවය. දැන් ඔයාලට ශ්‍රම ඵලදායීතාවයක් ගැන මේ කතා වුණාද මූල්‍ය ගිණුම්කරණේ? නෑ මූල්‍ය ගිණුම්කරණේ තිබ්බේ ශ්‍රම ඵලදායීතාවයක් නෙමෙයි. අපි අනිවාර්යෙන් අපිට ඕන නම් එතන කොස්ට් එක මොකක් හරි ගන්න පුළුවන්. සැලරිස් වගේ දේවල්. හැබැයි මෙතනදී ශ්‍රම ඵලදායීතාවය. ඒ කියන්නේ මොකද්ද? මූල්‍ය තොරතුරක් නෙමෙයිනේ. ඒ මොකක් හරි performance එකක් බලනවා ඒගොල්ලන්ගේ ඵලදායි productivity එක බලනවා. labors ලගේ.
ඒක ඒතකොට කළමනාකරණ ගිණුම්කරණය. සමාගමේ සංස්ථා ප්‍රකාශය අඩංගු කිරීම පිණිස එහි කාර්යඵල පිළිබඳ ඓතිහාසික තොරතුරු සැපයීම සඳහා ඓතිහාසික තොරතුරු සපයනවා නම් ළමයි දන්නවා මූල්‍ය ගිණුම් කරනවා. ආයතනයට ලැබුණු ඇණවුමක් සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම. ආයතන ලැබුණු ඇණවුමක් සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම. මොකද්ද? කළමනාකරණ ගිණුම් කරනවා. පිරිවැය ඇස්තමේන්තුවක්. තේරෙනවනේ? ඇස්තමේන්තුවක් හදනවා මෙහෙ ඇණවුම ආවම මෙන්න මෙච්චර කොස්ට් එකක් යනවා. මේ කොස්ට් එකක් යනවා. තාම ගිහිල්ලා නැහැ. එයා හදනවා. මෙච්චර එකක් මේ මෙච්චර ගාණක් මේ ඕඩර් එකට යන්න පුළුවන්. මේ ඕඩර් එකට යන්න පුළුවන්. අන්න. තේරෙනවනේ? හිතන්න කේක් එකක් කියලා කේක් ඇණවුමක් මොකක් හරි ආව කියලා ඔයාට. ඔයා දැන් කේක් හදනවනේ. ඒතර කේක් වලට පිටි වලට මෙච්චරයි වතුර දානවා එහෙම ඊස්ට් වලට මෙච්චරයි මේ අනම්මනම් දාන ඒ වලට දාලා ඒතර කියන මේ මෙච්චර එකක් යනවා. තාම හදලා නැහැ. හැබැයි මෙච්චර ගාණක් යනවා. ගාණ කියදෙම මෙච්චර ගාණක් යනවා. තේරෙනවද? ආයතනයේ ලැබුණු අනුමත සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් ලෙස පිළියෙල කිරීම කළමනාකරණ ගිණුම් කරන ෆෝකාස්ට් කරන්න යන්නේ. පැහැදිලිද? ඊට පස්සේ බලන්න ඊළඟ එකේ තියෙන කළමනාකරණ ගිණුම් කරන ක්‍රමයක පරමාර්ථ ඔබ්ජෙක්ටිව්ස්. එකක් මොකද්ද? කළමනාකරණ තීරණ ගැනීම සඳහා තොරතුරු සපයනවා. කළමනාකරණ ගිණුම් කරන්නේ කළමනාකරුවන්ට විතරයි දෙන්නේ. only for the managers. හරි? කළමනාකරණ තීරණ ගැනීම සඳහා තොරතුරු සපයන. එක් නිෂ්පාදිතයකට එක් ක්‍රියාකාරකමකට ක්‍රියාවලියකට පිරිවැය ගණනය කරන්න. මම කිව්වනේ එක් නිෂ්පාදිතයකට මේ අංශ අතර දෙපාර්තමේන්තු අතර ක්‍රියාකාරකම් අතර කොච්චර කොස්ට් එකක් ගියාද කියලා ඒ කොස්ට් එක ගණනය කරන්න. ඊට පස්සේ පිරිවැය පාලනය කරන්න. මෙතන කිව්වා. මෙතන 7000ක් ආවා දැන් 10000ක් වෙලා තියෙනවා. ඇයි මෙහෙම වුනේ? 3000ක් වැඩි වෙලා. එහෙනම් ඒක පාලනය කරන්න. කළමනාකරණ ගිණුම් කරන්නේ. ඊට පස්සේ නිෂ්පාදනය කරගෙන යාම හෝ වසා දැමීම පිළිබඳ තීරණය. ඒ කියන්නේ හිතන්න නිෂ්පාදනය අපිට තවදුරටත් අලාභයි නා. දිගින් දිගට මේක කරන් ගියොත් මට අලාභයි නා. මම මේක කරනවාද නැද්ද කියලා. බ්‍රේක් ඊවන් එකටත් වඩා අඩු වෙනවා නා. හරිද? හරි. ඒ කියන්නේ ලාභ පාඩු නොලැබෙන ලක්ෂයක් තියෙනවනේ. ඊටත් එහා ගිහිල්ලා ඔයාට පාඩු නම් එන්නේ. ඔයා මේක කරනවද නැද්ද කියලා තීරණය කරනවා. ව්‍යාපාරේ වහනවද නැද්ද කියලා තීරණය කරන්න වෙනවා. අන්න එහෙම තීරණය කරන්න ඔයා ඒ ගණනය කිරීම කරන්නේ කළමනාකරණ ගිණුම ඉස්සරහට කතා කරනවා කළමනාකරණ ගිණුම් කරන්නේ තුලින්. ඊට පස්සේ නව ව්‍යාපෘතියක් ආරම්භ ව්‍යාපෘතියක් බාරගත යුතුද ප්‍රතික්ෂේප කළ යුතුද යන්න. මේ පාඩම අපි කතා කරන ආයෝජන තීරණ. බලන්න ඒක පස්වෙනි එකේ තියෙනවා. නව ව්‍යාපෘතිය බාරගත යුතුද නැද්ද? ඔයා හිතන්නේ මොකක් හරි ඔයා හදන්නේ මොකක් හරි ඇඟලුම් ශාලාවේනේ අපි ඉන්නේ. එතකොට මේකේ ව්‍යාපෘතියක් කරනවා මෙන්න මේ අලුතින් මැෂින්ස් ගේන්න. එතකොට මේ මැෂින්ස් ගේද්දී එක මැෂින් එකක් බර ගාණක්. අපි හිතමු මිලියන 10ක් විතර කියමු. මිලියන 10ක්. මිලියන 10ක් ඒ මැෂින්ස්. ඒක ගෙනාවම. එතකොට ඔයා බලනවා මේ මිලියන 10ක් දීලා ඒ ගේන මැෂින් එකෙන් ගෙනාවයින් පස්සේ ඔයාට කොච්චර මුදලක් උපයාගත හැකිද මේ මැෂින් එක භාවිත කරලා. ඔයාට කොච්චර මුදල් ප්‍රවාහයක් ගලාගෙන එනවද මේ මැෂින් එක නිසා. හරි මේ මැෂින් එක ගෙනාව නිසා ඔයාට කොච්චර කොස්ට් එකක් දරන්න වෙනවද? ඔයා ඕවා මොකද කරන්නේ? ඇසෙස් කරලා බලනවා මම මේක ගන්න එක සුදුසුද නැද්ද? ඔය ඒ වගේ ඩිසිෂන්ස් ගන්න තියෙනවා ඔයාට. අපි කතා කරනවා ඉන්වෙස්ට්මන්ට් ඇප්‍රියසල්. ආයෝජන තියෙන්න. හරිද? පාඩම තියෙනවා ඉස්සරහා ඒක කතා කරනවා මේක. ඊට පස්සේ සංවිධානය පිළිබඳ තොරතුරු සංවිධානය පිළිබඳ අවධානය යොමු කිරීමේ සේවක අභිපේරණය ඇති කරන්න මොටිවේට් කරන්න ඕනේ සේවකයන්ව. ඒකට වැදගත්. ඊට පස්සේ ඒකකයක විකුණුම් මිල තීරණය කිරීම සඳහා විවිධ ධාරිතා මට්ටම් වලදී පිරිවැය හා ලාභය ගණනය කිරීම. මේක කතා කරනවා ආන්තික පිරිවැය කියලා පාඩමක්. ආන්තික පිරිවැයකරණය. කොහොමද අපි මිල තීරණය කරන්නේ? ආන්තික පිරිවැයකරණයේදී ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය කොහොමද අපි ගණනය කරන්නේ? හරි? ඒ වගේ කීපයක් තියෙනවා. ඒවා ඉස්සරහට කතා කරනවා. ඉතින් ඔය ටික තමයි අපිට මේකේ මූලික පරමාර්ථ විදියට අපිට දැනගන්න තියෙන්නේ කළමනාකරණ ගිණුම් කරන. ඊට පස්සේ ළමයි අපි කතා කරනවා පිරිවැය ඒකකයක්. මොකද්ද මේ පිරිවැය ඒකකයක් කියන්නේ? පිරිවැය ඒකකයක්. cost unit එකක්. cost unit එකක්. පිරිවැය ඒකකයක්. පිරිවැය ඒකකයක්. cost unit එකක්.
පිරිවැය ඒකකයක්. මතක තියාගන්න පිරිවැය ඒකකයක් කියන්නේ ළමයි හරියට මේ පිරිවැය ගණනය කිරීම සඳහා මේ පිරිවැය ගණනේ කොස්ට් එක කැල්කියුලේට් කරන්න ගණනය කරන්න ඔයා භාවිතා කරන ඔයා යොදා ගන්නා මොකද්ද? නිමවුමක්. යොදා ගන්න එක නිෂ්පාදනයක්. එක් නිෂ්පාදනයක්. එහෙම නැත්තම් මොකද්ද? එක් නිෂ්පාදනයක් හෝ මොකද්ද? සේවා ඒකකයක්. මොකද්ද ළමයි ඒ කිව්වේ? ඒ කියන්නේ මොකක් හරි කොස්ට් එකක් කැල්කියුලේට් කරද්දී කොස්ට් එක මේ පෑන කියලා හිතන්න මේ පෑනට කොච්චරක් ගියාද? පොතක් නම් එක පොතකට කොච්චරක් ගියාද? ඒ වගේ ඔයා සේවාවක් දෙනවා නම් ඒ දෙන එක සේවාවකට කොච්චරක් ගන්නවද? ඒ සේවාවකට දෙද්දි ඒ සේවාව ගණනය කරන්න ඔයා භාවිතා කරපු ඒකකේ මොකද්ද? දැන් ඇඳුමක් නම් අපි කියන්න පුළුවන් මොකද්ද? එක් ඇඳුමක්. දැන් ඇඟලුම් ශාලාව නම් අර ඇඟලුම් කර්මහන්තේ නම් ඔයා කොස්ට් එක විදියට ගන්න මොකද්ද? එක ඇඳුමක්. නේ එක නිමි ඇඳුමක්. එක නිමි ඇඳුමක කොස්ට් එක ගන්න පුළුවන් ඔයාට. නිෂ්පාදන ඒකකයක් විදියට. පිරිවැය ඒකකයක් විදියට. පැහැදිලිද? ඒ වගේම පාම් බේකරියක් නම් ම්? පාම් බේකරියක් නම් ළමයි. පාන් බේකරියක් නම් මොකද්ද? එක පාන් ගෙඩියක කොස්ට් එක. මේ පාන් ගෙඩිය තමයි මොකද්ද? ඔයා භාවිතා කරන්නේ කොස්ට් එක ගණනය කරන්න. මේ පාන් ගෙඩිය තමයි ඔයා භාවිතා කරන්නේ කොස්ට් එක ගන්න. එක ඇඳුම තමයි ඔයා භාවිතා කරන්නේ කොස්ට් එක ගණනය කරන්න. පාන් බේකරියක ඒ පාන් ගෙඩිය. ඊට පස්සේ ඔයා හිතන්න මාළු කඩයක් අපි සුරතල් මසුන් නැති කරන්නේ. එතකොට මේ එක සුරතල් මත්සෙක් එක සුරතලෙට ඇති කරන මාළුවෙක් තමයි එක ඒකකයක් වෙන්නේ. පැහැදිලිද? එක සුරතල් මත්සෙක්. එතකොට ගරාජයක් නම් ගරාජ් එකක් ගරාජය වාහන හදනවා නම් වාහන හදන තැනක් නම් වාහන හදන තැන අලුත් වැඩියා කරන එක මෝටර් රථයක් ළමයි. අලුත් වැඩියා කරන එක මෝටර් රථයක්. ඒ වගේ මෝටර් රථ ගොඩක් තියෙනවානේ. එතකොට එක මෝටර් රථයකට කීයක් ගියාද? එක මෝටර් රථයකට කොච්චරක් ගියාද? එහෙනම් මේක බලලා තමයි කොස්ට් එක කියන්නේ. එක ඇඳුමකට කොච්චරද? එක පාන් ගෙඩියකටද? ඔයා පිරිවැය ගණනය කරන්න ඔයා භාවිතා කරපු ඒකකයක් හරි සේවා ඒකකයක් හරි. ඔයා යොදාගත්ත පිරිවැය ගණනය කරන්න ඔයා යොදාගත්තේ මොකද්ද? අලුත් වැඩියාවට ආපු එක වාහනයක් පිරිවැය ගණනය කරන්න. පාන් බේකරියක නම් ඔයා පිරිවැය ගණනය කරන්න ගත්ත එක පාන් ගෙඩියක්. ඇඟලුම් කර්මාන්තයක නම් එක ඇඳුමක්. බාබර් සාප්පුවක බාබර් සාප්පුවක සැලොන් එකක බාබර් සාප්පුවක මොකද්ද? බාබර් සාප්පුවක මොකද්ද? එක ඔළුවක්ද? එක ඔළුවක්. ඒ කියන්නේ ඒවා මෙහෙම බබර් සාප්පුවට ගියාම මේ මගේ ඔළුව පොඩ්ඩක් මේ කපලා තියන්න මේ මෙතනින් උඩ ටික කපලා තියන්න බෙල්ල මෙහෙම ගාලා බෙල්ලෙන් කපලා දෙන ඔළුව. මේක පොඩ්ඩක් කපලා තියන්න මේ මම කඩේට ගිහලා බඩු ටික අරන් එන්න. එහෙම පුළුවන්ද? බෑ. මොකද්ද ඒක? එහෙම කරන්න පුළුවන්ද? ඔළුව පොඩ්ඩක් මේ රැවුල පොඩ්ඩක් කපලා කොණ්ඩේ පොඩ්ඩක් කපලා තියන්න. ඔළුව දීලා යනවා බාබාට මම බඩු ටිකක් ගෙන්න. එහෙම පුළුවන්ද? බෑ. මොකද මේ සේවාවක් ඒක. සේවාවක්. මේ මොහොතේදී මේ දෙකම සිද්ධ වෙන්නේ එකට. තේරෙනවනේ පරිභෝජනය කිරීම සහ ඒ කියන්නේ අපි සේවය ලබා ගන්න එකයි මේ දෙකම සිද්ධ වෙන්නේ එකට. එයා දෙන එක මම ඒ වෙලෙම ගන්න ඕනේ. ඒක සේවාව. කඩේට ගිහිල්ලා එන්නම් මේතකන් කොණ්ඩේ කපලා තියන්නේ එහෙම කතා කරන්න බෑ. තේරෙනවද? එතකොට මොකද්ද? එක සේවා සැපයුමක්. බාබර් සාප්පුවක් නම් එක සේවා සැපයුමක්. පැහැදිලිද? එක සේවා සැපයුමක්. එක කොණ්ඩ කැපුමක්. මතක තියාගන්න. ඔය හිස්තැන් වලට ලියා ගන්න මේ ටික. මම දැන් කිව්වා. ඊට පස්සේ ක්‍රියාකාරකම් වල මෙතන තියෙනවා ණය පාලනය. ණය පාලනය නම් මොකද්ද? එක් ණය ගැතියෙක්. ලියාගන්න. භාණ්ඩ විකිණීමක් නම් විකුණනවා නම් එක් ඇණවුමක්.
ඒක තමයි පිරිවැය ඒකකය වෙන්නේ. පිරිවැය ඒකකය වෙන්නේ. පැහැදිලිද? පිරිවැය ඒකකය කියන්නේ ළමයි සරලව මතක තියාගන්න පිරිවැය ගණනය කරනු ලබන නිෂ්පාදනයක් හරි සේවා ඒකකයක් හරි. තේරෙනවනේ? ඒ කියන්නේ අපිට වෙන්වෙන්ව අරගෙන පිරිවැය දැනගන්න පුළුවන්. වෙන්වෙන් වශයෙන් පිරිවැය දැනගන්න පුළුවන්. එක ඔළුවකට. එහෙමනේ අර එක සේවා සැපයුමකට. අලුත් වැඩියා කරන අර වෙන්වෙන්ව අපිට ගන්න පුළුවන්. පාන් ගෙඩියකට. අර වෙන වෙනම පිරිවැය. සරලව මතක තියාගන්න. මොකද්ද සරලව මතක තියාගන්න? පිරිවැය ගණනය කිරීම සඳහා යොදා ගන්නා නිෂ්පාදන හෝ සේවා ඒකකයක්. අනිත් එක කොස්ට් සෙන්ටර් එකක්. අපි කියනවා පිරිවැය මධ්‍යස්ථානයක් ළමයි. පිරිවැය මධ්‍යස්ථානය. මොකද්ද මේ පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ? හ්ම්? පිරිවැය මධ්‍යස්ථානය? පිරිවැය මධ්‍යස්ථානය. මධ්‍යස්ථාන. අහලා තියෙනවද? මධ්‍යස්ථාන. එක එක මධ්‍යස්ථාන. ආර්ථික මොකක් හරි මට කියන්න බෑ මධ්‍යස්ථාන. ආ හ්ම්? ඔයාලට මතක ඇති ඔය මේ ගම් වතුර කාලේ එහෙම ආහාර එකතු කරන එක එක මධ්‍යස්ථාන තිබ්බා. ආහාර. අන්න බලන්න. මොකක්ද ඒ කියන්නේ? ඒ පිරිවැය ඒකකයට පිරිවැය බෙදා හරින්න කලින් පිරිවැය එකතු කරන පිරිවැය එක්රැස් කරනු ලබන ඒ මොකක් හරි ස්ථානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. උපකරණයක් වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි පිරිවැය මධ්‍යස්ථානය. මොකද්ද පිරිවැය මධ්‍යස්ථානය? දැන් මතක් වෙනවා ඔයාලට. හරිද? පිරිවැය හරිද? අපි කියවනේ කොස් සෙන්ටර් එකක් කියලා. අපි කියවනේ පිරිවැය ඒකකයක් කියලා. පිරිවැය ඒකකයක්. පිරිවැය ඒකකයක් කිව්වේ නිෂ්පාදනයක් හරි සේවා ඒකකයක් හරිනේ. මොකකටද? පිරිවැය ගණනය කරන. හරිද? පිරිවැය ගණනය කරන නිෂ්පාදිතයක් හරි ඒක සේවා සැපයුමක් හරිනේ. පැහැදිලිද? ගණනය කිරීම සඳහා යොදා ගන්න නිෂ්පාදන හෝ සේවා ඒකකයක්නේ පිරිවැය ඒකක. එතකොට පිරිවැය ගණනය කරන්න බලාගන්න මේ පිරිවැය ඒකකයට බෙදා හරින්න කලින් පෙර අපි එකතු කරනවා පිරිවැය. මොකද බෙදා හරින්න පෙර මොකේටද? පිරිවැය ඒකකයට. මේ පිරිවැය ඒකකයට ළමයි මේ පිරිවැය ඒකකයට පිරිවැය බෙදා හරින්න කලින් පිරිවැය එකතු කරන තැන් තියෙනවා. පිරිවැය එකතු කරන තැන්, පිරිවැය එකතු කරන ස්ථාන. මං කියන එක තේරෙනවද? පිරිවැය එක්රැස් කරනු ලබන නිෂ්පාදන හෝ සේවා ස්ථාන තියෙනවා. ඒක මතක තියාගන්න ස්ථානයක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපකරණයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ස්ථානයක්, පුද්ගලයෙක්, ක්‍රියාකාරකමක්, උපකරණයක්. මේ බලන්න. මොකද්ද? අපිට පිරිවැය ගණනය කරන්න නිෂ්පාදන හෝ සේවා ඒකකයක් ඕනේ. වෙන වෙනම ගණනය කරගන්න පුළුවන්. හැබැයි අපි පිරිවැය ගණනය කරන්න මේක ඕනේ වුණාට මේකට දාන්න කලින් පිරිවැය බෙදා හරින්න කලින් මේකට පිරිවැය ඒකකයට අපි පිරිවැය එකතු කරනවා. හරියට නිකන් අර ගම් වතුර ආවෙන් පස්සේ ඒ අවශ්‍ය මිනිස්සුන්ට ඒ බඩු ටික දෙන්න එක් මිනිහට වෙන වෙනම ගිහිල්ලා ඒ මිනිහට බඩු දෙන්න කලින් අපි මොකද කරන්නේ? අපි ඔය මහරගම යූත් එකේ හරි ඔය කොහේ හරි ඒක බෙදා හරින මධ්‍යස්ථානයක මේ ටික මොකද කරන්නේ? එකතු කරනවා. ඒ එකතු කරනවානේ. එතනනේ එකතු කරන්නේ. අන්න ඒක ස්ථානයක්. එහෙම නැත්නම් පුද්ගලයෙක් එකතු කරන පුද්ගලයෙක්. ක්‍රියාකාරකමක් නම් ක්‍රියාකාරකමක්. උපකරණයක් නම් උපකරණයක්. උදාහරණයක් ඒ වගේද අපිට අදාළ උදාහරණයක් ගමු. අපි දැන් ගත්තොත් එහෙම ඇඳුම නම් හරිද මේ ඇඳුම කියන්නේ පිරිවැය ඒකකයක් නම් මේ පිරිවැය ඒකකයකට පිරිවැය බෙදා හරින්න කලින් අපි එකතු කරනවා තැනක. ඒක තමයි අපිට කියන්න පුළුවන් ස්ථානයේ කර්මාන්ත ශාලාව. තේරෙනවද? එතකොට මේක ඉන්නවා පුද්ගලයෝ. අපිට කොස්ට් එක එකතු කරන්න පුළුවන් නේ? තව පුද්ගලයෝ. කවුද? නිෂ්පාදන සේවක. ක්‍රියාකාරකම් තියෙනවා. මොනවාද? තත්ත්ව පාලන තියෙනවා.
එක එක සැපයුම් කරුවන්ගේ දේවල් තියෙනවා. උපකරණ මොනවාද? නිෂ්පාදන යන්ත්‍ර. මේ බලන්න දැක්කද? දැන් හොඳට බලා ගන්න. බලන්න නෝට් එකේ පිරිවැය මධ්‍යස්ථානය කියන එක නිශ්චිත පිරිවැය ඒකකයකට පිරිවැය බෙදා හැරීමට පෙර මේකට පිරිවැය බෙදා හැරින්න පෙර පිරිවැය එක්රැස් කරනු ලබන නිෂ්පාදන හෝ සේවා ස්ථානයක් පුද්ගලයෙක් ක්‍රියාකාරකමක් උපකරණයක් අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? පිරිවැය මධ්‍යස්ථානයක්. පිරිවැය එකතු කරන තැනක්. කොස්ට් එක එකතු කරන තැනක්. මොකක් කරන්න කලින්ද? මේ ඒකකයට දෙන්න කලින්. මේ තනි ප්‍රොඩක්ට් එකකට මේක දෙන්න කලින්, මේ ඇඳුමට කොච්චරද කියලා කියන්න කලින් අපි පිරිවැය එකතු කරනවා මෙන්න මේ ස්ථානයකින් පුද්ගලයකින් ක්‍රියාකාරකයේ උපකරණය මේ වලට කියපු පිරිවැය. තේරෙනවද? පිරිවැය එකතු කරනවා. එකතු කරන තැන්. මේ එකතු කරන තැන් අපි කියනවා පිරිවැය මධ්‍යස්ථාන. මේක එකතු කරලා අපි මේකට දුන්නා මේක පිරිවැය ඒකකයක්. හරි. සරලව මතක තියාගන්න එක්සැම්පල් එක. හරිද ළමයි? ඉතින් ওই ටික තමයි අද අපි කතා කරේ. ඉතින් ඒ ටික හොඳට මතක තියාගන්න මොනවාද කතා කළේ කියන එක දැන් මතක ඇති. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කතා කරා. පිරිවැය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කතා කරා. පිරිවැය කියන්නේ මොකක්ද කතා කරා. පිරිවැය ඒකකයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඉතින් මේකේ අපි කොහොමද මේ කළමනාකරණයේ වැදගත්කම කියන එක අපි කතා කරා. කොහොමද වගේ එක්සෑම් පේපර් එකට ලකුණු ගන්න මේක වැදගත් වෙන්නේ, කොච්චර ප්‍රමාණයක් ලකුණු වෙනවද කියලා අපි කතා කරා. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ කතා කරපු දේවල් වලින් ඉස්සරහට ලස්සනට අපි යනවා. ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? පිරිවැය වර්ගීකරණය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අපි යනවා ද්‍රව්‍ය පිරිවැය වලට. ද්‍රව්‍ය පිරිවැය කොහොමද පාලනය කරන්නේ? ශ්‍රම පිරිවැය කොහොමද පාලනය කරන්නේ? ඊට පස්සේ පොදුකාර්ය පිරිවැය කොහොමද පාලනය කරන්නේ? පොදුකාර්ය පිරිවැය කියන්නේ අපිට පේන්නේ නැති ලොකුම කොටසක් පිරිවැය තුල අන්තර්ගත වෙලා තියෙනවා. නොපෙනෙන පිරිවැය කියලා අපිට කියන්න පුළුවන්. මේක පේන්නේ නැහැ. ඇඳුමක් ගත්තට පොදුකාර්ය පිරිවැයක් පේන්නේ. ඉතින් මේවා අපි ඔක්කොම කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා ආන්තික පිරිවැයකරණය කොහොමද කතා කරන්නේ? ෆික්ස් කොස්ට් එක කොහොමද, එතන වේරියබල් කොස්ට් එක කොහොමද, ප්‍රොෆිට් එක කොහොමද අපි දාන්නේ, මාකප් එකක්ද මාජින් එකක්ද, ලාභ ආන්තිකයක්ද ලාභ අධිකයක්ද, ඒව කතා කරනවා. කොහොමද BEP බ්‍රේක් ඉවන් පොයින්ට් එකේදී කොහොමද කියන්නේ සමච්ඡේදන ලක්ෂයේදී කොහොමද අපි කොහොමද මේ ඩයග්‍රෑම්ස් වලින් මේක අඳුනගන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා ආයෝජන තීරණ කියන එකේදී කොහොමද ආයෝජන තීරණයක් ගන්නෙ, මොකද්ද පදනම් යොදා ගන්න ශිල්පීය ක්‍රම ටික, ඒක වට්ටම් කළ ශිල්පියකමද වට්ටම් නොකළද, ඊට පස්සේ ඒක අපි කිහිපයකට බෙදාගෙන ඒක කතා කරනවා. පිළිගෙවුම් කාලය, ඊට පස්සේ ශුද්ධ වර්තමානාගය, ඊට පස්සේ ගිණුම් කරන ප්‍රතිලාභ accounting rate of return. ඉතින් ওই විදිහට අපි කතා කරනවා. ඒ පාඩම ඉස්සරහට තියෙන ওই ටික අපිට කතා කරන්න. ඉතින් මේක තමයි මුල. මේක හරියට බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන දාන්න. හරි, අපි ඉස්සරහ පාඩම් වලින් හම්බෙමු. ජය වේවා.